දැන් අපි දන්නවා මේ වෙනස් වීම කියන එක අනිවාර්ය දෙයක්. නිකන් අපි කියනවා වෙනස් වන සමාජයේ වෙනස් නොවන්නේ වෙනස් වීම පමණයි කියලා. ඒ වගේම කුමාරතුංග මහත්තයත් කිව්වා වෙනස් දෑ නොතකන ජාතිය ලොව නොනගී කියලා. ඒ වගේම මාට වික්‍රමසිංහ මහත්තයා පොතපත ලියනකොට කිව්වා වෙනස් වන පරිසරයට අනුව වෙනස් නොවූ සත්වයෝ ඩයිනෝසිරස්ලා වගේ වද වී ගියා කියලාත් කියනවා. ඒ නිසා අපේ යම් දේවල් වෙනස් වෙනවා. දැන් අපේ ඇඳුම් වෙනස් වෙනවා. දැන් අපිට සමහරලාවට එතනදී බටහිරෙන් ගණ්ඩ වෙනවා. දැන් අද සමාජය සංකීර්ණයි. දැන් අපිට කී දෙනෙකුට වේට්ටිය ඇඳලා හරි සරම ඇඳලා හරි අද බස් එකේ යන්න පුළුවන්. අපි සරම ඇඳගෙන බොහොම හදිස්සියෙන් අර හොද්දට ලෝඩ් වෙච්ච ලේලන්ඩ් එකට නැග්ගාම කාට හරි පෑගෙන්න පුළුවන්. ඉන බඳින්න වෙනවා හම්පටි වලින්. එහෙම නැත්නම් තව කෙනෙකුට පොඩ්ඩක් පල්ලෙහාට ඇදලා දාන්න පුළුවන්. ඒ නිසා කලිසමක් අඳින්න වෙනවා. ඊළඟට අද කාර්ය බහුලයි. කාන්තාවක් රැකියාවකට යනවා. එදා වගේ නෙවෙයි. ඒ රැකියාවට යනකොට අත්‍යවශ්‍යම නැත්තම් සාරියට වෙලා යනවා. සාරියට වෙලා යනවා. එතකොට ඒ වෘත්තියට අනුව ටට්ටක් ගාලා බ්ලවුස් එකක් දාගත්තා. ඇඳගත්තා ඩෙනිමක් දාගත්තා. ඒක හොදන්නෙත් නැතුව යන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේකප් එකක් දාගත්තා. බෑග් එක දාගත්තා. දිව්වා බස් එකට හරි ටැක්සි එකට හරි තමන්ගේ වාහනේට හරි නැග්ගා. ඒක වැරදි නෑ. ඒක වැරදි නේ. ඒවා ස්ථානයට අනුව වෙනස් වෙන්න ඕන. එහෙම නොවුනහම කාටවත් ප්‍රශ්න එනවනේ. එලිසබෙත් රජින ලංකාවට ආව වරා. සර් ජෝන් කුතලාවල අගමැතිවරයාත් එක්ක සීගිරි නගින්න ගියා. සීගිරි නගින්න ගිහලා සිංහ කටෙන් උඩට නගිනකොට හුලං ගහනවා හෝ ගහනවා. මොකද එලිසබෙත් රජිනට උනේ. එලිසබෙත් රජින එතෙන්දි කාලානුරූපීව අවතීර්ණ වුණේ නැහැ එතෙන්ද. එලිසබෙත් රජේ ගවුම උඩ ගියා. උඩ ගියන් පස්සේ මොකද්ද සර් ජෝන් කිව්වේ? ළඟ පිට කැමරා කරුවට කිව්වා ගහපිය පරයා ෆොටෝ එකක්. ගැහුවා. ඒක තියාගත්තා කවුද? සර් ජෝන් කුතලාව. මම බොරු නෙවෙයි. ඇයි රජින එතෙන්ට මුණ දුන්නේ? ඒ ස්ථානයට අනුව හැඩගැහිච්ච නැති නිසා. ඒ නිසා සමහර දේවල් වෙනස් වෙනවා. හැබැයි ඒ වගේ හරය වෙනස් වෙන්න බෑ. දැන් අම්මගේ ස්වභාවය වෙනස් වෙනවනේ. එදා තරම් මේ අම්මත් වැඩට යනවා. එක්ක දරුවා කිරියම්මට බාර දෙනවා. සර්වන්ට් බාර දෙනවා. අම්මා උපයන්න ඕනේ. වැඩට දුවනවා. වෙනද වගේ නෑ. අම්මා තරඟයකට මුහුණ දෙනවා. අම්මා පහේ පන්තියේදී අම්මා තරඟ කරනවා අල්ලපු ගෙදර අම්මලත් එක්ක. ශිෂ්‍යයත්. එතන ඉඳන් අම්මා තරඟයට එනවා. මෙව්වා වළක්වන්න බෑ. ඒ නිසා අපිට පරණ වැඩවසන් සමාජයේ අම්මා ඒ විදියට හොයාගන්න බෑ. හැබැයි ඒ අම්මගේ දරුවෙකුට තිබුණු ආදරේ වෙනස් වෙන්න බෑ. ඒ දරුවා සහ අම්මා අතර තිබුණු අම්මා සහ දරුවා අතර තිබුණු මානව බැඳීම් වෙනස් වෙන්න බෑ. මේ ගීතයේ ඉන්න අම්මාද නැහැ. අද ඉන්නවා නම් කැබිතිගොල්ලෑව ඔරෝපතාන දිහා ගමක තමයි මේ අම්මා හම්බෙන්නේ. හැබැයි මේ අම්මා ඒ අම්මගේ තිබුණු පුරුෂාර්ථ ඒක වෙනස් වෙන්න බෑ. ඒක තමයි ආධ්‍යාත්මිකව අපි එදාදේ ඉදිරියට අරන් යනවා කියලා කියන්නේ. අද ලිප නැති වෙන්න පුළුවන්. ගෑස් කුකර් එක හොට් ප්ලේට් එක තියෙන්න පුළුවන්. නමුත් අම්මා කලින් නැගිටිනවා. නැගිටලා දරුවන්ගේ කෑම ටික හදනවා. අර ක්‍රමයට නොවෙන්න පුළුවන්. දැන් ඒ ක්‍රමේ තමයි මේ ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩනා. ඒ හිරු එළියේ නැනමල් පොඩි පිපුණා. ඒ මල් සුවඳේ අද ලෝතුරු සුව විඳිනා. කලාවැවේ නිල් දියවර අපේ අම්මා. අම්මගේ ඇඳුම වෙනස් වුණාට චර්යාව වෙනස් වුණාට ඒ අම්මා අර විදිහටම දරුවා පෝෂණය කරනවා. දරුවා එනකන් මග බලාගෙන ඉන්නවා. ඉස්කෝලේ ඇරලා ආවද කියලා අම්මා එදා වගේ වැටගාවට ඉන්නේ ෆෝන් කරලා හරි අහනවා ගෙදර ඉන්න කට්ටිය. ඒ අම්මගේ තියෙන ඒ ධර්ම ටික වෙනස් වෙන්න බෑ. රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ. රෑ කළුවර ඇවිදින් නිකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ. හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සින දකින්නේ. දැන් මගේ පුතාට හෙට මොනවද ඕනේ? ඉස්කෝලේට මොනවද ගේන්න කිව්වේ? රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා ගෙදර වැඩ කරන අම්මලා ඉන්නවා. ඔක්කොම ටීචර්ලා ගෙදර වැඩ දෙන්නේ අම්මලාට. ඉතින් කඩදාසි අරගෙන අම්මා කපලා බලි රූප අරවල පුතාගේ හිත ඇදලා තමයි හරින්නේ. ඒ අර අම්මත් හරි මේ අම්මත් හරි. කවදාදු මහා මායාවනේ කවදාදු ඔයනේ දරු සෙනෙහසින් මිදෙන්නේ. අද වෙල් නැහැ. වෙල් දෙනිවල ඇවිදිනවා වෙනුවට මේ කට්ට තාරපාරේ ඇවිදිනවා දරුව වෙනුවෙන් හම්බ කරන්න.
ඒකයි මං කිව්වේ මේ අම්මා නෑ. මේ අම්මට වෙනස් අම්මෙක් ඉන්නවා. වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට විහං ගීත බණ පද වේවා. ඒ අම්මලා නිතර පන්සල් ගේ උපාසක අම්මලා. එම් උපාසක අම්මලා අද හොයන්න බැරි වෙන්න පුළුවන්. බෝ මළුවක ඇවිලෙන පහන් වටක්සේ තුන් සිත නිවි සැදේවා. මතු උපදින සසරේ විසාක්කාව වී මෙත් මග නෙත් හමු වේවා. ඒ දරුවා අම්මට කරන ප්‍රාර්ථනාව. ඇත් රැජිනියනේ ඔබේ නැලවිලි ගීතය ලෝම නිවන කවියක් වේවා. මේ පරිසරය වෙනස් වුණාට ලෝම නිවන කවියක් කියලා දරුවෙක් හදන ආංගේ සංස්කෘතික අම්මා අනාගතයට අවශ්‍යයි. සුනිල් දයානන්ද කෝනාරයන්ගේ සංගීතය සහ වචන මුල් ගායනය කරවරත් දියුල්ගනේ අද ගායනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් දුලීප් කාර්යවසම්. Kala veli, we will